අයිබෝන් අපි අද මේ ඇවිල්ලා තින්නේ පාන්දුර ශ්‍රී ලංකා ආයතනයේට. ඉතින් අද දවසේ අපි මේ ආයතනයට ආවි තාමත් අපිට ලොකු උපකාරයක් කරා අපේ ශ්‍රී ලංකා මාළු මේ ආයතනයේ හිමිකාරයෙක් දන්න මංගල මහත්තයා. ඉතින් අද දවසේ විශේෂ දවසක් මංගල මහත්තයාට. මොකද අද දවසේ උපන්දිනයේ සමරනවා මංගල මහත්තයා. ඉතින් මට කෝල් කරලා කිව්වා පාටි දාන්න මලින්ද අපි මේ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඉතින් අද මම හිතන්නේ මේ වෙනකොට වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා මේ පොළොන්නරුවේ ගම්මාන දරුවෝ වෙනුවෙන් දරුවෝ 200 ගානකට මම හිතන්නේ පාසල් උපකරණ අත්‍යවශ්‍ය දේවල් ලබා දීලා තියෙනවා. ඒ වගේම තවත් පුණ්‍ය කර්ම රැසක් මේ තමුන්ගේ උපන්දිනය වෙනුවෙන් පාටි නොදා අද දවස ඉතාමත් වැදගත් විදියට සමරනවා. ඉතින් අපි පානදුර සමාජ සත්කාර කණ්ඩායමට අපි මහනුවර ප්‍රදේශයේ පහුගිය දවස්වල අවතැන් වූ පාසලක්. ඒ කියන්නේ දරුවන් 160 දෙනෙක් සිටින පාසලකින් අපිට ඉල්ලීමක් ලැබුණා ඒ දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පාසල් ද්‍රව්‍ය ලබා දෙන්න කියලා. ඉතින් මේ වැඩ කටයුත්ත යටතේ ඉතින් මංගල මහත්තයා අද උදෑසන කොළඹ ගිය වෙලාවේ හදිසියෙම මේක දැක්කලා මාව මතක් කළා. ඉතින් අපේ කණ්ඩායම මතක් කළා මේ බෑග් අපිට 50ක් අපේ ඒ දරුවන්ට ලබා දෙන්න කියලා ගෙනත් දුන්නා. ඉතින් ඔබතුමාට විශේෂයෙන් ඉස්සලම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම පානදුර ප්‍රදේශයට වගේම හැම ප්‍රදේශයකටම ඉතාම මිනිස්සු වෙනින් ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් මම ආසයි දැනගන්න ඔබතුමාගේ මේ උපන්දිනය වෙනුවෙන් අද දවස කරපු වැඩ කටයුතු සහ ඉදිරියට කරන බලාපොරොත්තු වෙන වැඩ කටයුතු. මේක මේ හැම අවුරුද්දෙම ඉතින් අපි අර කරන පින් තමයි කරන්නේ. ඉතින් මට මතක් වුණා ඔයගලන්ගේ අර දරුවන්ගේ මේ 14 වෙනිදා පටන් ගන්නවා කියලා. ඉතින් අපිට මම එනෝනේ කොළඹ ගියාද. ඔව්. අපි අර වෙන බඩුවෙක් ගෙන තේකේ පස්සේ ඉතින් ඕගලන්ගේ මතක් වෙලා ඕගලන්ගේ මේක මන් දන්නා මේක දුන්නොත් හරි තැනට මේක යනවා. අනිවාර්යයෙන්. පාන්දුර අපි කර දුන්නාම මේක හරි තැනට යන හින්දා තමයි වෙන පහින්ම මේ ඕගලන්ට විතර බෑග් 50ක් තියෙනවා. ඕගලන්ට කතා කරලා මේක දෙන්න තීරණය කරේ. ඉතින් ඇත්තටම ලොකු පිනක් මේ මොහොතේ ඇත්තටම ඒ කරන්න කටයුත්ත ඉතාමත් වටිනා දෙයක්. හේතුව මේ වෙනකොට ඉතින් ඒ මිනිසුන්ව මම හිතන්නේ හිටින්න අපි දුක් මහසෙන් අපි වගේම සමාජයේ ජීවත් වෙන මිනිස්සු. නමුත් අද කිසිම දෙයක් නැති වුණ අනුගාන ගියක් දොරක් නැති වෙන තත්ත්වයටපත් වුණා. ඉතින් මොකද අපිත් ඔය අත්දැකීම සුනාමි වෙලාවේදී අපිත් විනුන් අපිත් ඒක හොඳට ඇස් දෙකට දැක්කා. ඉතින් ඒක නිසා ඒ මොහොතේත් අපිට ගොඩක් වෙලාවට ඒ ප්‍රදේශවල වලින් තමයි අපේ මිනිස්සු වෙනුවෙන් කැමරියක් කරේ ආවේ. ඉතින් අද අපේ මනුස්සත්කම කියන්නේ මේක තමයි. මිනිස්සු අපි අද සුබාධර්මයේ අපිට පණිවිඩය දුන්නා. මේක ලෝකේම ලොකු පණිවිඩයක් දුන්නේ. කියන්නේ මිනිස්සු වැටවල් මායින් ගහගෙන හිටියට අර එහා ගෙදරක් කෙනා මෙහා ගෙදරක් කෙනා එක අමනාපෙන් හිටියත් නමුත් අපි මොහොතක් යන්න වෙන. ඒක නිසා අද අපිට ඒක ලොකු පණිවිඩයක්. ඉතින් අපිට අපේ ප්‍රදේශයට වගේම මේ පාන්දුර ප්‍රදේශයට වගේම ලංකාවට ඉතාම ලොකු මෙහෙවරක් කරනවා. දැන් නිවාස විශාල ප්‍රමාණයක්. ඒ වගේම අත්‍යවශ්‍ය කියන්නේ වතුර ජල ෆිල්ටර්ස් ඔය විශේෂයෙන් නැගෙනහිර පළාත්වලට ඉතින් මෙතුමා විසින් පරිත්‍යාග කළ දින කවුරුත් ඉතින් මෙතුමා පොර ඒක ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ. නමුත් අපිට කරපු සත්කාරයක් නිසා අපි මේ ස්ථානට ආවා. ඉතින් මෙතුමා අපිට ලොකු හැමදාම ශක්තියක් දෙනවා. මොන දෙයක් අපි කියන්න ඕනේ දැන් කතා කරලා හරි කියනවා. ඉතින් අපිට ලොකු ශක්තිය වගේම පාන්දුර ප්‍රදේශයේ අනිත් පොදු වැඩ කටයුතු කරන අයටත් ඔබතුමා ලොකු ශක්තියක් ලබා දෙන කියන ඉතින් අපි ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම සභාපති අපි පාන්දුර සමාජ සත්කාරයේ සභාපතිතුමා සංවිධායකයට අපි කියනවා බාර ගන්න කියලා මේ කටයුත්ත. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මංගල මහතාට මේ කර පරිත්‍යාගය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 14 වෙනිදා අපි පානදුර රංකොත් විහාරස්ථානයේ අපි මේ එකතු කිරීම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පාසලේ විදුහල්පතිතුමා අපි දැනුවත් කරලා දින දරුවන් 160 දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් අපිට දැන් නොයෙකුත් ආකාරයෙන් දුරකථන නම්තුන් අපේ බුද්ධි සහ දෙදෙනා ලැබෙනවා සභාපතිලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ආකාරයකින් පෑනක් හෝ පැන්සලක් අපි මුදල් මේ දේවල් කිසිම දෙයක් කවදාවත් බාර ගන්න නැහැ. කවුරුත් මුදල් ලබා දෙන්න උත්සාහ කරන්න එපා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් යම් කිසි බුක් ෂොප් එකකට හරි මේ මුදල ගෙවලා ඩොමිනෙක්ස් ආයතනයට හරි ඔයගොල්ලන්ට පුළුවන් අපිට රිසිට් පත අපිට ලබා දෙන්න. අපිට පුළුවන් ඒ ස්ථානයේ මේ බඩු ටික ගන්න. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ ද්‍රව්‍යමය කියන්නේ පැන්සලකින් හරි පෑනින් හරි වට පුළුවන් විදිහට මේ දරුවන්ට මේ කරන මෙහෙවරට ශක්තිය ලබා දෙන්න. ඉතින් අපි ඉතාමත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ ද්‍රව්‍ය ටික අරගෙන ඒ ප්‍රදේශයටම ගිහලා ඒ දරුවන්ට පාසලේ විදුහල්පතිතුමා ඇතුලේ පාසලටම මේ බඩු ටික ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලෝ හැකි ඕගොල්ලෝ මේ යද්දි වාහන ටික අපි දෙන්න. අපිට දවස් දෙක ඉස්සෙල්ලා කියන්නේ
ඉතින් හරි ශක්තිය ඉතින් අපිට ගොඩක් අපිට වань අපේ මිනිස්සු ඉතින් එච්චර හොඳයි. ඉතින් අපිට මේ ඉල්ලන්නේ නැහැ එතුමා එච්චර හොඳයි. ඉතින් අපි ඇත්තටම හදවතින් ස්තුතිවන්න ගොඩක් සතුටුයි. ඇත්තටම අපිට අපි ආරාධනා කරනවා පුළුවන් කට්ටියට මේ අපේ සභාපතිතුමාගේ සහ අපේ සංවිධායකතුමාගේ නම්බර එක අපි ලබා දානවා. ඒ දෙකට කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔබතුමාට නැවත වරක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ සියලු දෙනාම පුතාලා දෙන්න සහ විලින්ද අම්මා. ඉතින් අපි මේ කරන සත්කාර තව තවත් වැඩි වැඩියෙන් සමාජයට රටට කරන්න ශක්තිය ලැබෙන්න කියලා මගල මහත්තයාට ප්‍රාර්ථනා කරනවා.